මුගලන් මහරහතන් වහන්සේ දවසක් උන්වහන්සේ එලි මහනේ විවේකයෙන් කුටියක හුදකලා වැඩ ඉඳමින් සක්මන් කරන. මෙහෙම සක්මන් කරනකොට මාරයා රිංගුවා උන්වහන්සේගේ බඩට. මාරයා කුසට රිංගලා ඔහු නිකන් ඉන්නව නෙමෙයි. අර සක්මන් කරනකොට එන්න කුසේ පීඩනේ වැඩි වෙනවා. කුස නිකන් බඩ රිදෙනවා. බඩ පිරිලා එනවා. පිම්බිලා වගේ එනවා. ධාන්‍ය මල්ලක් බඩේ එල්ලුවා වගේ බඩට බරක් වේදනාවක් ඇති වෙන්න පටන් ගත්තා. එහෙම උන්වහන්සේ සක්මන් කර කර හිටියේ අසලින්ම වාඩි වුණා. එන්න කුසේ වේදනාව වැඩි වෙනවා. උන්වහන්සේ සැනින් අදිෂ්ඨාන කළ බැලුවා මොකක්ද මේ? එකපාරට මෙහෙම වුණේ ඇයි කියලා අදිෂ්ඨාන කළ බලනකොට දැක්කා මේ මාරයා කුස ඇතුළට රිංගලා කුස තෙරපනවා. ඒ වෙලාවේ මුගලන් හාමුදුරුවෝ මාරයාට මාර තජ්ජනීය සූත්‍රේ නම තර්ජනාන්විතව කියපු දෙයක්. මාරයාට කියනවා පාපී මාරය වහාම එළියට එන්න කියනවා. මං නුඹ අඳුනගත්තා කියනවා. එහෙම කියනකොට මාරයා හිතනවා ඔය සැකේට වෙන්නේ නැති. ඔය මාව අඳුනගෙන නෙමෙයි ඔය සැකේට කියනවා ඇත්තේ. මුගලන් හාමුදුරන්ට හිත පේනවා. උන්වහන්සේ කියනවා පාපී මාරේ නුඹ මෙහෙමත් හිතනවා නේද? මේ සැකේටයි කියන්නේ කියලා. නෑ මං නුඹ අඳුනගත්තා වහාම එළියට එන්න කියලා. එතකොට උන්වහන්සේ හුස්මක් පිට කරනකොට කට ඇරලා මේ කටින් තමයි කියනවා මාරයා කුසේ හිටපු එළියට ගියේ. එතකොට බලන්න කොයිතරම් සියුම් ශරීරයක් මවා ගන්න පුළුවන්ද මේ කාම ලෝකේ ඉන්න බලවත්ම කෙනා. අධිපති භාවයෙන් දරන බලවත්ම කෙනා. හැබැයි උළුවස්ස ළඟට ගිහිල්ලා සියුම්ම ශරීරයක් මවාගෙන නොපෙනී එතනට වෙලා හිටිය ටික වෙලාව. මුගලන් හාමුදුරුවෝ බැලුවා කොහෙටද ගියේ බලනකොට දැක්කා. ඒ වෙලේ කියනවා ඒ මාපී මාරේ නුඹ හිතුවද මන් දැක්කේ නෑ කියලා උළුවස්ස ළඟට වෙලා ඉන්නේ. මන් නුඹ අඳුනගත්තා. නන් නුඹ දැක්කා කි. එතකොට මාරයා ආයි හිතනවා ඔය සැකේට වෙන්නේ නැති. හරියට මාව දැකලා නැතුව ඔය සැකේට කියන්නේ. එතකොට මුගලන් හාමුදුරුවෝ කියනවා පාපී මාරේ මන් නුඹව දැක්කා. මේ සැකේට කියන දෙයක් නෙමෙයි. ඔත්තනම ඉඳගෙන මෙන්න මේ දේ අහගන්න. බුදුරජාණන් වහන්සේලාට හිරිහැර කරන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට හිරිහැර කරන්න එපා. නුඹට බොහෝ කාලයක් දුක් විඳ විඳ අපායි වැටි දුක් විඳින්න අකුසල් ගොඩක් රැස් වෙනවා. මෙන්න මේකත් අහගන්න කිව්ව ඔතනට වෙලා. එහෙම කියලා අතීත කතාවක් මුගලන් මහරහතන් වහන්සේ මේ සසර ජීවිතයක පෙර සංසාරේ උන්වහන්සේ දුසී නමින් මාරයා වෙලා ඉපදිලා එදා කරපු අකුසල් ගැන අතීත කතාවක් මුගලන් හාමුදුරුවෝ විස්තර කරන. ඒ කාලේ දුසී මාරයා කියලා තමයි මාරේ ඒ වෙනකොට කාම ලෝකෙම අධිපති භාවයේ දරන අය අතර පහළ වෙලා හිටියේ. එදා මුගලන් හාමුදුරුවෝ අර මාරයාට කියනවා "ඊ මාපී මාරේ මෙන්න මේ ටික අහගන්න. එදා මං දුසී මාරයා වෙලා හිටපු කාලේ මෙන්න මේ විදිහට අකුසල් රැස් කරගත්තා" කියලා දුසී මාරයාගේ කතාවක් කියනවා. මාරයා කල්පනා කරනවා දැන් කකුසඳ බුදුරජාණන් වහන්සේ බොහෝ ශ්‍රාවකයෝ සිල්වත්ව ගුණවත්ව ආරාමික වැඩ ඉන්නේ. ඒ වෙලේ මාරයා කල්පනා කරා මේ භික්ෂුන් වහන්සේලා කෙලෙස් වලින් නොමග යවන්න. පාපී මාරයා කල්පනා කරා හරි භික්ෂුන් වහන්සේලාගේ අපි ඉස්සලා ද්වේෂය අවුස්සලා නොමග යවමු කියලා. ඒ වෙලාවේ ඒ ආරාමේ අවට ගම්වල ඉන්න මිනිස්සුන්ට මාරයා ආවේශ වුණා කියලා. පාපී මාරයා ඒ ප්‍රදේශෙම මිනිස්සුන්ට මනසට බලපෑම් කරනවා. දැන් භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා. ගම්වලට වඩිනකොට මේ මිනිස්සු මෙන්න බනින්න පටන් ගන්නවා. දකින තැන භික්ෂුන් වහන්සේලාට ගරහනවා බනිනවා. ඔන්න එනවා පාත්‍ර අරගෙන පව්කාරයෝ කී අනේ බනිනවා භික්ෂුන් වහන්සේලා. මේ ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා කල්පනා කරා අනේ අපි කිසිම වැරැද්දක් කරන්නේ අපි පිණ්ඩපාතේ යන්නේ අපි බොහොම මෛත්‍රියෙන් අපිව දකින තැන මේ මිනිස්සු බනිනවා ගරහා කරනවා නිඳා කරනවා. හැබැයි මතක තියාගන්න කෙලෙස් සහිතව යන ගමනේ අනුන් නිසා තමන් පැටලුණත් තමන්ටත් ඒ අකුසල් අරගෙන යන්න වෙනවා. දුසී මාරයා දැන් මේ විදිහට භික්ෂුන් වහන්සේලාට නිନ୍ଦා අපහාස කරනකොට බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්කා. මේ තරම් පහත් විදිහට භික්ෂූන්ට ගරහන්නේ නිନ୍ଦා අපහාස කරන්නේ මේ නම් මාරාවේශයක් තමයි. එතකොට යමෙකුට ද්වේෂයෙන් වෛරයෙන් තරහෙන් ගරහනවා නම් බනිනවා නම් නිନ୍ଦා අපහාස කරනවා නම් මාරාවේශයක් තුල වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂූන් වහන්සේලා රැස් කරලා මහණෙනි මෛත්‍රිය වඩන්න. මේ ගමේ මේ ප්‍රදේශයේම මිනිස්සුන්ට මාරය ආවේශ වෙලා ඉන්නේ. ඒ නිසා මෛත්‍රිය වඩන්න කිව්වා. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණම වඩන්න. මෙත් සිතම පතුරවන්න කිව්වා. දස දිසාවටම මෛත්‍රී වඩන්න. අප්‍රමාණ ක්‍රමයට මහාගත ක්‍රමයට මෛත්‍රියම පතුරවන්න කිව්වා.
භික්ෂූන් වහන්සේලා මෛත්‍රියම වැඩිපුර ඒ කාලේ වැඩිපුරම මෛත්‍රියම පතුරවන. මෛත්‍රියමයි වඩන්. මේ විදියට මෛත්‍රී වඩනකොට මෛත්‍රිය පතුරෝනකොට පාපී මාරයා දැනගත්තා. ඒ කාලි දුසී මාරයා දැනගත්තා භික්ෂූන් වහන්සේලාට බැනලා නින්දා කරලා නම් නොමග යවන්න බෑ. මේ අය දැන් මෛත්‍රී වඩනවා, සතර බ්‍රහ්ම විහරණ වඩන. වෙන ක්‍රමයක් හිතන්න ඕන කියලා මාරයා මොකද කරේ? දැන් ඔන්න භික්ෂූන් වහන්සේලාට අර මිනිස්සුන්ටම මාරයා වෙන විදිහකට ආවේශ වුණා. දැන් භික්ෂූන් වහන්සේලා ගමට එනකොට මල් පාවඩ දාලා පිළිගන්නේ. මල් ලිහිනවා. අනේ ඔබ වහන්සේලා දකින්න කොච්චර පිනක්ද, මේ ඇස් කොච්චර පින් කරන්න ඕනද, මේ වගේ මහා උත්තමයෝ කිය දැන් වඳිනවා, ප්‍රණීත දානි සකස් කරනවා, පිරිකර පූජා කරනවා, අවශ්‍ය ප්‍රමාණයටත් එහා ගිහිල්ලා පුදුම සද්ධාවෙන් දැන් සිව්පසෙන් අප උපස්ථාන ලැබෙන. භික්ෂූන් වහන්සේලා බැලුව මේ මොකද මේ බැනපු මිනිස්සුම දැන් මේ තරම් අපිට මේ තරම් ප්‍රණීත විදියට දන් දෙනවා, සිව්පසෙන් අප උපස්ථාන කරනවා. ඒ වෙලාවේ මාරයා මොකද කරේ? මේ විදියට මිනිස්සුන් නොමග යවන්න හදනකොට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් මේක දැක්කා. දැකලා භික්ෂූන් වහන්සේලාට කියනවා මහණෙනි මාරාවේශයක් කිව්වා. එතකොට ඒ ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සියල්ල මාරාවේශයක් තුළ නුඹලා නොමග යවන්නයි කිය මේ උත්සාහ කරන්නේ. ඒ නිසා අසුභ භාවනාව වඩන්න කියනවා. පිළිකුල් වශයෙන් බලන්න කියනවා. මේ ශරීරයේ ඇස කන නාසය දිවකය මනස ආයතන හය ගැන අනිත්‍ය සිහි කරත් දෙතිස් කුණුප කොටස් වලින් යුක්ත කුණු ශරීරයක් නේද මේ දරාගෙන ඉන්නේ, මොකටද මං උද්දාමයට පත් වෙන්නේ කියලා කයේ යථා ස්වභාවයම සිහි කරන්න කියලා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ කාලේ අසුභය ගැන, පිළිකුල ගැන, ධාතු මනසිකාරී ගැන, ඉන්ද්‍රිය දමනය ගැන දහම් දිසුවට පස්සේ භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් ඒ ධර්මය අහලා අර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට නොඇලී අනිත්‍ය මෙනෙහි කළ ධර්මාවබෝධය ලබාගෙන නිවනට ගියා. දැන් මාරයා බැලුවා පිනෙන් කොටු කරන්න බැලුවා, ඒක හරි ගියෙත් නෑ. ද්වේෂයෙන් කොටු කරගන්න බැලුවා, ඒක හරි ගියෙත් නෑ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලින් නොමග යවා ගන්නත් බැරි වුණා. අවසානයේ මාරයට පුදුම කේන්තියක්, දුසී මාරයා. එදා බුදුරජාණන් වහන්සේ විදුර සංජීව කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමත් සමග චාරිකාවේ වඩිනකොට මේ දුසී මාරයා පාරයින හිටිය ළමයෙකුට ආවේශ වුණා. ආවේශ වෙලා ගලක් අරගෙන දමලා ගැහුවා. ගහපු පාර වැදුනේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකගේ හිසේ නළලේ. හිස පැලිලා ලේ ගලනකොට බුදුරජාණන් වහන්සේ නාගා පලෝකනේ බුදු කෙනෙක් හැරෙනකොට හස්තියෙක් හැරෙනවා වගේ මුළු ශරීරෙම හරවලා බලන්න එකපාරට හැරෙන්නේ. එක පාරට හැරුණොත් ඒ යම් විශේෂ හේතුවක් මතමයි ඒ මොහොතෙම ඔහු අපාගාමි වෙනවා කිය. බුදුරජාණන් වහන්සේ නාගා පලෝකනින් හැරිලා බැලුවා පාපී මාරය නුඹ සීමාව ඉක්මවා ගියා නේද කියලා ඇහුවා. අහනකොටම දුසී මාරයා මාර බවින් චුත වෙලා මහා නිරේකට වැටෙනවා. චපස්සායතනික කියලා නිරේකට වැටුණා කියලා සඳහන්. චපස්සායතනික කියන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6ටම අධික දුක් වේදනා ඇති අපාය. මේ අධික දුක් වේදනා ඇති නිරේට වැටිලා අන්ත දුක් විඳා කියන. අපායම පැහිලා මහා දුකක් විඳලා තමයි කියනවා. ඒ කරපු අකුසල් ටික ගෙවාගෙන අපායෙන් උඩට ඇවිල්ලා මම මේ ගෞතම බුද්ධ ශාසනය තුල පෙර පින මතු කරගෙන ධර්මය අවබෝධ කරගත්තේ කියලා කියනවා. එදා දුසී මාරයා වුණේ අපේ මුගලන් හාමුදුරුවෝ.